හයි බොයි මේ බයිපාස්සේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බ හරිද? ඒ ප්‍රශ්න ටික ගොඩක් දුරට දැන් විසඳගෙන යන ගමන් තියෙන්නේ. ඒකට උපකාරයක් වශයෙන් බයිපාස් ගහන අයට විතරක් පොඩි අප්ඩේට් එකක් තියෙනවා. ඒ අය විතරක් ඒ කියන්නේ බයිපාස් ගහන අය විතරක් පැනල් එක ආයි ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඕපන් කරගන්න. හරිද? මේකෙදි මචං මැනුවල් and ඔටෝමැටික් කියලා මෝඩ් දෙකක් තියෙනවා. මං ඔයාලට මුලින් මැනුවල් යන විදිහ කියලා දෙන්න. හරිද? ඔයාලට මේක මැනුවල් ඒ කියන්නේ මැනුවල් කියන්නේ ඔයාලා බටන් ඔබලා ඔක්කොම තනියම කරගන්න ඕනයක්. හරිද? ඔටෝමැටික් කියන්නේ ඔක්කොම එකපාර වෙන එකක්. මුලින් මචං මම මැනුවල් ටික කියලා දෙනවා. හරිද? ඊට පස්සේ ඔටෝමැටික් කියන එක අන්තිමටම කියනවා. හරි. මුලින් ඔයාලා ගහන ඉමියුලේටර් එක ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ setting යන් මෙතන ඇඩ්වාන්ස් වල චෙක් කරන්න ADB එක ඔන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ ADB පෝට් එක 5555ක් තියෙන්න බලන්න. හරිද? ඒක 5555 නෙවෙයි නම් this PC යන්න C එකට යන්න. මෙතන program data කියලා ෆයිල් එකක් තියෙනවා. මේක ඔයාලගේ නැත්තම් view ගිහිල්ලා show ගිහිල්ලා hide items කියන එක ටික් එක දාගන්න. Windows 10 වල මෙතන තියෙනවා මචං view කියලා එකක්. ඒකේ view කියන එක ඔබලා මෙන්න මේ හරිය තියෙනවා hide items කියලා ටික් එකක් දාන්න. ඒක දාගන්න. ඒකට program data පෙන්නනවා. හරි. ඒකට ගිහිල්ලා BlueStack BlueStack නවා ගන්න BlueStack dash nxt MSI නම් BlueStack dash MSI 5. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක notepad එකෙන් හරි මොකකින් හරි තියෙන හින් ඕපන් කරනවා. මම VS Code එකෙන් ඕපන් කරගන්නවා. හරිද? හරි. දැන් සාමාන්‍ය ගොඩක් කට්ටියට VS Code එක නැහැනේ. ඒ හින්දා මචං එක පෙන්නන්න කොහොමද? විනාඩියක් දෙන්න. CTR එකයි F එකයි බව සර්ච් එක එනවා. CTR එකයි H එකයි CTRL හරිද? control එකයි H එකයි ඔබන්න ඕනේ ඔයාලා. හරිද? control එක H එක බව මේ විදිහට එකක් එනවා. ඒකේ අර ඔයාලා මෙතන දැක්ක පෝට් එකේ තියෙන 5555 නැතුව වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ 5556 වගේ තියෙයි කියලා හිතන්නකො. මම උදාහරණයක් ගන්නවා 5555ම හරිද? මගේ තියෙන එකනේ. ඒක අරගෙන එමියුලේටරේ තිබ්බ පෝට් එක මෙතෙන්ට ගහනවා. ඊට පස්සේ නැති අපිට වැටෙන්න ඕන පෝට් එක තමයි 5555. ඒක දාලා මේ රීප්ලේස් එකපාරක් ඔබලා මේක කන්ට්‍රෝල් එකයි ඒ කියන්නේ CTRL එකයි S එක ගහලා සේව් කරලා ඔහොම ක්ලෝස් කරලා. ඔයාලා මේක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරගත්තත් කන්ට්‍රෝල් එකයි H එකයි බුවම තමයි මචං මේ සර්ච් එක රීප්ලේස් වෙන්නේ. ඊට පස්සේ එමියුලේටර් රීස්ටාර්ට් පාරක් දාලා බලන්න මේක හරියට ඉන්නේ. හරිද? දැන් මේකේ ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා මචං මේ මොනවද විනාඩියක් දෙන්න Asus බෑ තව Samsung S21 Ultra හෝ Samsung S22 ඔන්න ඔය ෆෝන්ස් ගහන්න බෑ හරිද? ඒ හින්දා මෙතනදී ROG ෆෝන් එක දාන්න එපා. මේ Samsung S20 series එකේ මුකුත් දාන්න එපා. හරිද? S20 series එක S21 S22 S23 ටිකක් දන්නේ නැහැ බා. මේ ඒව නොදා මෙතන වෙන ෆෝන් එකක් පොඩ්ඩක් සිලෙක්ට් කරලා ඒක දාගන්න. ඊට පස්සේ දැන් එමියුලේටර් ටික හරි. මචං දැන් තියෙන්නේ පැනල් එකේ මැනුවල් හදන හැටි කියලා දෙන විදිය. හරිද? පැනල් එක සිලෙක්ට් එමියුලේටර් පැනල් එකට ගිහිල්ලා එමියුලේටර් සෙට් කරන්න. එමියුලේටර් බිට් එක සිලෙක්ට් කරන්න. මේ බිට් එකේ මම කිව්වේ හදාගන්න. ඊට පස්සේ මචං රික්වෙස්ට් ඇක්සස් දෙන්න. මේ පළවෙනියටම මේ මොනවද බයිපාස් එක ගන්න කෙනෙක්ට යන ප්‍රොසෙස් ටික තමයි මේ තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඕපන් නේම් පස්සේ ඉන්ස්ටෝල් සර්ටිෆිකට්.
හරි. මෙන්න මේ වගේ ආව කියන්නේ බඩු හරියටම හරි හරිද? එහෙම ආවේ නැහැ කියන්නේ මචං එක්ක වාගේ ADB port එක වෙනස් එක්ක වා request access දීලා නැහැ. හරිද? හරි. අ දැන් මේක උනයින් පස්සේ ඔයාලට කරන් තියෙන්නේ නිකම්ම stop bypass දීලා ගේම් එකට යන එක. හරිද? දැන් මේ පාර අප්ඩේට් එකෙන් පස්සේ මචං ඔයා stop bypass දීලා යනවනේ. ඔයා lobby එකට ගියයින් පස්සේ මචං ඒ කියන්නේ ඔටෝමැටිකලි විනාඩි 4කට පස්සේ bypass එක stop වෙනවා. bypass stop වුණාට ඔයා PC කියලා තමයි පෙන්වන්නේ. හරිද? sorry mobile කියලා තමයි පෙන්වන්නේ. හරිද? ඒක වැඩි හිතන්න එපා. ඔයාලා ගේම් එකට යන වාරයක් ගන්න මෙතන start bypass දීලා යන්න ඕනේ. හේතුව තමයි security reason හින්දා ඒක auto off වෙන්න හදලා තියෙනවා. ඊට පස්සේ මචං මෙතන 4 minute යද්දි off වෙනවා. එච්චර තමයි මචං තියෙන්නේ මොනවද මේව කරනවා නම් හරිද? මුලින් ඉඳන් කරනවා නම් දැන් ඔයාලා හිතන්න ඔයාලා ගේම් එකට යනවා නම් ඔයාලා මෙතන start bypass දෙන්න තියෙන්නේ panel emulator open කරලා. ඒතකොට ඔතම ගේම් එකට යනවා. හරි. දැන් මම stop කරනවා ඊට පස්සේ හරි. මේ auto remove bypass දෙන්න. හරිද? bypass එක remove කරන්න හැටි දැනගන්න ඕනේ කට්ටිය. මෙතන auto remove bypass දෙන්න. ඊට පස්සේ bypass එක ඔටෝම remove වෙනවා. හරිද? හරි. ඒක remove complete. හරි දැන් අප්ඩේට් කරන හැටි මෙහෙමයි. මා දෙයක් කරන්න නෑ ඔයාලට. හරිද? මෙතන auto update දෙන්න තියෙන්නේ. emulator ඒ දේ select කරා auto update දුන්නා. ඊට පස්සේ බලන්න. මේ මට පේනවා මගේ වැරද්දක් හින්දාට දැන් emulator එක සම්පූර්ණයෙන් ඔයාලට පේන්නේ නැහැ. ඒක වැඩි හිතන්න එපා. කොහොමද emulator එක වුණාවක් වෙන්නේ පේන්නේ. මේ විදිහට certificate එක install වෙලා ඉවරනයින් පස්සේ ඒකෙත් ඔටෝම ගේම් එකට යනවා. ඒකෙත් අර සිද්ධිය තියෙනවා. හරිද? දැන් ගේම් එක ගිහිල්ලා ඉවරනයින් පස්සේ විනාඩි 4කින් ඔටෝම bypass එක off වෙනවා. මචං ඒ off වුණායින් පස්සේ ඔයාලා ආයි ගේම් එකට ඇද්දි මෙතන start bypass දීලා යන්න ඕනේ. හරිද? ඔයාලා ගේම් එකට යන වාරයක් ගන්න start bypass දීලා යන්න ඕනේ. bypass එක ඕන නම්. bypass එක ඕන නැත්තම් නිකන් manual ඒ free fire icon එක select කරලා යන්න තියෙන්නේ. emulator එකේ තියෙන. තේරෙනවද? හරි. පොඩ්ඩක් මතක තියාගන්න මේ පුළුවන් තරම් මෙතන මේ ෆෝන් එක චේන්ජ් කරලා ගහන්න. හේතුව තමා මචං පොඩි ප්‍රශ්න වගේක් ඇවිත් තියෙනවලු මේ ෆෝන් එකේ. හරිද? බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එච්චරයි මචං අප්ඩේට් එක නම් තියෙන්නේ. එහෙනම් කොහොල අපි ගියා.